සමහරු ආහාර පාන ගැනීමේදී තමන්ගේ දකුණු අතින් ආහාර ගන්නා අතර වම් අතින් පානය කිරීමට බොහෝ දුරට soft drink එකක් එහෙම තබාගෙන නැත්නම් වම් අත හරහා එය පානය කිරීම සිරිතක් වෙලා තිබෙනවා. ඊ타මත්ම ස්වල්ප වූ පිරිසකගේ. නමුත් ඉස්ලාම් දහම අපට කියන පණිවිඩය මොකක්ද ඒ පිළිබඳව? ඔබ දකුණු අතින් ආහාර පාන ගන්න. වම් අතින් ගන්න එපා කියලා. ගමනක් එහෙම යද්දී දකුණු අතින් ආහාරයත් වම් අතින් පානයත් තබාගෙන පානය කරන අය ඉන්නවා. ඒ වගේම ආහාර භෝජන සංග්‍රහයකදී වලීමා එකකදී ගොඩක් දුරට ආහාර ගන්න අතර වාරයේ මෘදු පානයක් soft drink එකක් එහෙම බොන සිරිත් සමහර පුද්ගලයන් ගාව තිබෙනවා. ඒ බොන අවස්ථාවේදී ඔවුන් ඊ타මත්ම සැහැල්ලුවෙන් Tamanගේ වම් අත පාවිච්චි කරනවා. තවත් සමහරු ඉන්නවා දහම අපිට දකුණු අත පාවිච්චි කරන්න කියලා තියෙනවා. දකුණු අත පාවිච්චි කරන මෙන් උගන්වලා තියෙනවා. ඒ මත දකුණු අත උපකාරේ කරගෙන දකුණු අතේ උපකාරයෙන් වම් අතින් අල්වාගෙන පානය කරනවා. මෙයාලා හිතන්න ඕනේ තමාගේ ක්‍රියාව කෙතරම් සර්ව සාධාරණද නැත්නම් නිවැරදිද කියලා. තවත් සමහරු ඉන්නවා ආහාර ගන්න අතර වාරේ ඔවුන් පානය කිරීමෙන් වැළකීලා හැකි පමණින් ආහාර අනුභවයෙන් පසුව Tamanගේ දකුණු අත හොදාගෙන ඊට පස්සේ දකුණු අතින්ම ආහාර පානය කරන පුද්ගලයන් සිටිනවා. මේ පුද්ගලයාගේ විශේෂෙහි ආගමේ ඉගැන්වීම් සුරක්ෂිත වෙනවා. ආහාර ගන්න අතර වාරයේදී අවශ්‍යතාවයන් ඇති වෙනව පානය කරන්න. එතකොට කොහොමද දැන් ඒ පිරිසක් ඉස්සරහා Tamanගේ ඉඳුල් ගෑවිලා තිබෙන ඒ අත හරහා දකුණු අත හරහා කොහොමද කෝප්පේ ග්ලාස් එක අල්වාගෙන බොන්නේ? එවැනි තත්වකදී අර දෙවෙනි කෙනා කරපු විදිහ යම් තාක් දුරට සාධනීය එකක් වෙනවා. ඒකත් අර යම් කිසි වමනාවක් අවශ්‍යතාවයක් එහෙම ඇති වුණ අවස්ථාවක. නමුත් ඊ타මත්ම සැහැල්ලුවෙන් යුතුව වම් අතින් පානය කිරීම ෂයිතාන් ආහාර පාන පරිභෝජනය කරන ආකාරයට එයපත් වෙනවා. ඒ නිසා අපි කවදත් ෂයිතාන්ගේ විශේෂෙහි අපිව ඈත් කරගත්තු දුරස් කරගත්තු පුද්ගලයන් කියන එක අමතක නොකරමු.